පාකිස්තානයේ බලුකිස්තාන් කලාපයේදී සන්නද්ධ සටන්කාමීන් පිරිසක් මගින් 400 දෙනෙකුට වැඩි පිරිසක් රැගත් දුම්රියකට පහර දී තිබෙනවා. අනතුරුව දුම්රිය මගින් බොහෝ දෙනෙකු ප්‍රාණාපායට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ නමුත් අද උදෑසන වන විට මගින් 104 දෙනෙකු බේරාගෙන ඇති අතර තුවාල ලැබූ මගින් 17 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා. සටන්කාමීන් 16 දෙනෙකුද මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ. පැය 48ක් ඇතුළත බලුච් දේශපාලන සිරකරුවන් නිදහස් කළේ නැත්නම් ප්‍රාණාපකරුවන් මරා දමන බවට මෙම සන්නද්ධ සටන්කාමීන් තර්ජනය කර තිබෙනවා. කෙසේ නමුත් මගීන්ව ගලවා ගැනීමේ බෙහෙවුම් අඛණ්ඩව ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ. යුක්‍රේන හා අමරිකානු නියෝජිතයන් සෞදියේදී ඊයේ හමු වුණා. ඒ යුක්‍රේන රුසියා යුද්ධය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි. එහිදී දින 30ක සටන් විරාමයක් සඳහා යුක්‍රේනය එකඟ වී ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ නමුත් එම සටන් විරාමය සම්බන්ධයෙන් රුසියාව මෙතෙක් අදහස් පළ කර නැහැ. යෝක්ෂය වෙරළට ඔබෙන් වූ මුහුදේදී නෞකා දෙකක් එකිනෙක ගැටී ඊයේ අනතුරක් සිදු වුණා. ඒ සම්බන්ධයෙන් සොලොන් නම් පෘතුගාල දජය සහිත බහණ්ඩ ප්‍රවාහන නෞකාවේ කපිතාන්වරයාව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. තවමත් සොලොන් නෞකාවෙන් විෂ දුම් පිටවෙමින් පවතින බව විදෙස් මාධ්‍යයේ සඳහන්. කැනඩාවට 50%ක වානය සහ ඇලුමිනියම් තීරුබදු පැනවීමේ සැලැස්ම නවතා දැමීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කර තිබෙනවා. කෙසේ නමුත් කැනඩාවට පැනවූ 25%ක තීරුබදු තවමත් ක්‍රියාත්මකයි. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.